මුලින්ම ඔයාලා බලන්න මේ තප්පර 10ක AI videos. ඊට පස්සේ අපි බලමු කොහොමද අපි මේ විදියට AI videos හදන්නේ කියලා. Now I am at the seaside and there are so many people riding boats in the sea. Now I am cooking Sri Lankan vegetables and foods. I am helping to cut vegetables and cooking. ඉතින් දැක්කනේ අපි කොච්චර ලස්සනටද AI videos හැදුවේ කියලා. ඉතින් මේ විදියට අපි දැන් හදමු අපේ desktop screen එකෙන්. දැන් ඔයාලට පේනවා ඇති මම මගේ desktop screen එකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මෙතනදී අපිට සිද්ධ වෙනවා යම් කිසි browser එකක් තෝරගන්න. ඉතින් simply මම මෙතන Google Chrome එක තෝරගන්නම්. Google Chrome එකේදී මම ගියාට පස්සේ මෙන්න මෙතනදී මම type කරන්නම් Google Vids කියලා. දැන් අපිට බලා ගන්න පුළුවන් මම මෙතන Google Vids කියලා type කරා. ඉතින් මේක දැන් අපිට enter press කරන්නයි තියෙන්නේ. enter කරාට පස්සේ මෙන්න මෙතනදී අපිට results පෙන්නනවා. ඉතින් මෙතනදී ඔයාලට පේනවා Google Vids sign in. එතකොට මම මේකට click කරන්නම්. ඉතින් ඔයාලගේ email එක already මේකට login වෙලා තියෙනවා නම් කිසිම ගැටලුවක් නැහැ. එහෙමත් නැත්නම් login වෙන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ තමයි වැඩ කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මගේ Gmail එක already sign in වෙලා තියෙන හන්දා කිසිම ගැටලුවක් නැහැ. මම මෙතන click කරා. ඊට පස්සේ මෙතනදී මට බලා ගන්න පුළුවන් වෙනවා අලුත්ම interface එකකින් මෙන්න මේ window එකක්. ඊට පස්සේ මෙතනදී අපිට options තුනක් දීලා තියෙනවා. පළවෙනි එක තමයි landscape, ඊළඟට දෙවෙනි එක තමයි portrait, ඊළඟට තුන්වෙනි එක තමයි square. එතකොට ඔයාලා මෙතන බලන්න ඕනේ ඔයාලා create කරන video එක ratio size එක මොකක්ද කියලා. landscape නම් landscape තෝරගන්න, ඊළඟට portrait size නම් portrait size තෝරගන්න, ඊළඟට square නම් square තෝරගන්න. ඉතින් simply මම මෙතන landscape මයි තෝරලා තින්නේ. ඊට පස්සේ අපිට පල්ලෙහා දීලා තියෙන options ගොඩක් තියෙනවා. ඒකෙන් පළවෙනි option එක තමයි අපි click කරගන්න ඕනේ මෙන්න මේ VEO 3.1 කියන එක. ඉතින් මම මේ පළවෙනි එකට click කරාට පස්සේ අපිට මෙන්න මේ වගේ interface එකෙන් තමයි අපිට දකින්න හම්බ වෙන්නේ. ඉතින් මෙතනදී අපිට AI එකෙන් video generate කරන්න නම් simply අපිට මෙන්න මේ පළවෙනි එක VEO ඒ කියන්නේ video කොටස select වෙලා තියෙන්න ඕන. ඉතින් මගේ මේක already click වෙලා තියෙන හන්දා මෙන්න මේ වගේ options ටිකක් තමයි අපිට දකින්න හම්බ වෙන්නේ. ඊට පස්සේ මේ දකුණු පැත්තේ ඔයාලාට බලන්න පුළුවන් අපිට option කීපයක්ම දකින්න හම්බ වෙනවා. video ඒත් එක්කම voice over ඒත් එක්කම image ඒත් එක්කම record ඒත් එක්කම upload ඒත් එක්කම stock. මෙන්න මේ වගේ options කීපයක්ම අපිට දකින්න හම්බ වෙනවා. ඉතින් මේ හැම එකකින්ම අපිට වැඩක් ගන්න පුළුවන්. ඒත් එක්කම අපි මෙතන AI වලින් වීඩියෝ හදන නිසා මෙන්න මේ වීඩියෝ කියන section එකෙම click වෙලා තියෙන්න ඕන. ඉතින් මගේ already click වෙලා තියෙන්නේ. ඒත් එක්කම ඔයාලට බලා ගන්න පුළුවන් AI වීඩියෝ clip. ඊට පස්සේ මෙතනදී චුට්ටක් පල්ලෙහාට ආපුවාම මෙන්න මෙතනදී පුංචි click එකක් දෙන්න. create from scratch කියන එකට click එකක් දීපුවාම අපිට මෙතන options දෙකක් හම්බ වෙනවා. animate and image කියලා. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ animate and image එකට click කරන්න. මේ විදිහට මම මේකට click කරා. ඊට පස්සේ අපිට මෙතනදී පුංචි box එකක් open වෙනවා. මෙතනදී අපිට සිද්ධ වෙනවා prompt එකක් දාන්න. එතකොට අපිට ඕන මොකද්ද? අපිට ඕන දේවල් තමයි මෙතනදී අපි prompt එකක් විදියට දාන්නේ. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන landscape කියන option එකක් තියෙනවා. මේකට click කරපුවාම අපිට video එකේ ratio දැනගන්න පුළුවන්. අපේ video නිර්මාණය වෙන්නේ කොයි ratio එකෙන්ද? ඔයාලට ඕන නම් landscape එකකින් නම් landscape select කරගන්න. ඒත් එක්කම ඔයාලට video portrait වලින් ඕනේ නම් portrait එක select කරගන්න. ඉතින් simply මම මෙතන landscape එකම select කරගන්නවා. මේ විදියට මම click කරා. ඒක already select වෙලාම තියෙන්නේ. ඊට පස්සේ මෙතනින් අපිට පුළුවන් මේකට image එකක් add කරගන්න. ඉතින් image එකක් add කරගන්න නම් මෙන්න මේ add image එකට click කරාට පස්සේ මෙන්න මෙතනදී agree කියන option එකක් දෙන්න. ඊට පස්සේ මගේ window එකක් මේ විදියට open වෙලා තිනවා. ඊට පස්සේ මෙන්න මෙතනදී මගේ desktop එකට මම යනවා. ඊට පස්සේ මෙතනදී මම මගේ image එක තියනවා. ඊට පස්සේ ඒක select කරගත්තා. ඊට පස්සේ open දුන්නාම මෙන්න මෙතන මේ විදියට මෙතනදී open වෙනවා. මෙන්න මේ විදියට load වෙලා ඉවරයි. ඊට පස්සේ අපිට මෙතන තියෙන්නේ අපේ image එක අනුව video කොයි විදියටද ඕනේ ඒ විදියටම අපිට මෙතනදී prompt දෙන්න සිද්ධ වෙනවා. ඉතින් මම මගේ image එක අනුව මෙතනදී prompt එකක් දෙන්නම්. දැන් ඔයාලට මෙතන පේනවා ඇති මම මේකට prompt එකක් දුන්නා. හැබැයි මම prompt දීලා තියෙන්නේ මගේ image එකට ගැලපෙන විදියට. එතකොට මම ඉන්නේ මුහුද අයිනක. ඒත් එක්කම ඒකේ මිනිස්සු ගොඩක් ඉන්නවා. ඒගොල්ලෝ boating කරමින් තමයි ඉන්නේ. ඒත් එක්කම මෝරු කියන මාළුවෝ උඩ පනිමින් ඒත් එක්කම කුරුල්ලෝ අහසේ ඉගිලෙමින් තමයි ඉන්නේ කියලා අන්න ඒ වගේ prompt එකක් දුන්නා. ඊට පස්සේ මම මෙතන කතා කරන්න ඕන මම දැන් ඉන්නේ මුහුද ඉස්මත්තේ. ඒත් එක්කම මිනිස්සු ගොඩක් ඉන්නවා මුහුදේ. ඒගොල්ලෝ බෝටුව පදමින් තමයි ඉන්නේ. මෙන්න මේ විදියට මම මේ වීඩියෝ එකෙන් කියවන්න ඕන. ඒත් එක්කම මේක ඒ විදියටම සිද්ධ වෙයිද කියලා බලමු. ඊට පස්සේ මේ හැම දෙයක්ම කරගෙන ඉවර වෙලා. ඒ කියන්නේ තමන්ගේ ෆොටෝ එකත් අප්ලෝඩ් කරගෙන ඊළඟට prompt එකත් මෙතන මේ විදියට ලියලා මෙන්න මෙතන generate කියන option එකට අපි click කරන්න ඕන. මෙතනදී ඔන්න මම generate කරා. ඊට පස්සේ මෙතනදී පුංචි වෙලාවක් ගන්නවා. මෙතනදී දැන් ඔයාලට බලා ගන්න පුළුවන් percentage එක start වෙලා තියෙන්නේ. මේක 100% වුණාම
අපේ වීඩියෝ එකත් කම්ප්ලීට් වෙලා තියෙනවා කිසිම ගැටලුවකින් තොරව. එතකොට මෙතනදී ඔයාලගේ ඉන්ටර්නෙට් එක කොච්චර ස්පීඩ්ද අන්න ඒ ගානටම ස්පීඩ් එකෙන් මෙතන වැඩ වෙනවා. ඉතින් අපි චුට්ටක් මෙතන ඉමු අපේ වීඩියෝ එක හැදෙමින් පවතිනවා. ඒත් එක්කම දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ වීඩියෝ එක 150ක් වගේ ප්‍රොසෙසිං වෙලා තමයි තියෙන්නේ. තව චුට්ටයි වෙලාවක් ඉන්න ඕන. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් 100%ක් හරි අපේ වීඩියෝ එක මෙතන නිර්මාණය වෙලා ඉවරයි. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපි දීපු ප්‍රොම්ප්ට් එකකින් මෙතන ලස්සනට වීඩියෝ එකක් ජෙනරේට් වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ තමයි ඒ ජෙනරේට් වෙච්ච වීඩියෝ. ඉතින් මේ වීඩියෝ එක මොකද කරන්න ඕන? අපි මේක ටයිම්ලයින් එකට ගේන්න ඕන. ටයිම්ලයින් එකට ගෙනාපුවාම විතරයි අපිට ඩවුන්ලෝඩ් කරන්න හම්බ වෙන්නේ. ඉතින් ටයිම්ලයින් එකට ගේන්න නම් ඒ කියන්නේ මෙන්න මෙතනට ගේන්න නම් මෙන්න මේ වීඩියෝ එකට අපි ක්ලික් කරන්න ඕන. මෙන්න මෙතන මේ වීඩියෝ එකට අපි ඔන්න ක්ලික් කරාට පස්සේ මෙන්න මෙතනදී අපිට ඔප්ෂන් හම්බ වෙනවා ඉන්සර්ට් කියලා. ඊට පස්සේ ඉන්සර්ට් කියලා ඔප්ෂන් එකට අපි ක්ලික් කරපුවාම මෙන්න මේ වගේ අපේ වීඩියෝ එක මෙතනදී ලෝඩ් වෙනවා. මෙතනදී වීඩියෝ පෙන්නනවා. ඒ වීඩියෝ එකේ ටයිම්ලයින් එක මෙතනදී අපිට පෙන්නනවා කිසිම ගැටලුවකින් තොරව. දැන් අපිට බලන්න පුළුවන් මෙන්න මෙතනින් ප්ලේ කරලා. අපි මේ වීඩියෝ එක දැන් ප්ලේ කරලා බලමු මේ වීඩියෝ එක සවුන්ඩ් එකත් එක්කම ප්ලේ වෙනවද කියලා. I think simply මම මෙතන ප්ලේ කරා. Now I am at the seaside and there are so many people riding boats in the sea. ඔයාලට බලන්න පුළුවන් වුණානේ අපේ වීඩියෝ එක කොච්චර හොඳට මෙයා සකස් කරලා දීලා තියෙනවද කියලා. ඉතින් මේ විදියට අපිට පුළුවන් ඕනතරම් prompts දීදී ඕනතරම් වීඩියෝ නිර්මාණ කරන්න පුළුවන් කිසිම ගැටලුවකින් තොරව. ඊට පස්සේ මම ඔයාලට දෙන් කියලා දෙනවා කොහොමද අපි මේකෙන් prompt එකක් දීලා ඕනෑම image එකක් අපිම හදවා ගන්නේ කියලා. ඊට පස්සේ මේකෙන් අපි යන්න ඕන මුලින්ම image එකක් හදන්න නම් අපි යන්න ඕන මෙන්න මේ image කියන කොටසේ. අපි වීඩියෝ එකක් හදනවා නම් මෙන්න මේ වීඩියෝ කියන කොටසේ අපි යන්න ඕන. ඒත් එක්කම අපි image එකක් හදනවා නම් මෙන්න මේ image කියන කොටසට අපි ක්ලික් කරන්න ඕනේ. ඉතින් මම මේකට ක්ලික් කරපුවාම මෙන්න මේ වගේ අපිට තවත් වින්ඩෝ එකක් ඕපන් වෙලා තිනවා කිසිම ගැටලුවකින් තොරව. මෙතනදී ඔයාට ඕන ඉමේජ් එකක් තියෙනවා නම් ඒ විදියට මෙතන ප්‍රොම්ප්ට් එකක් දෙන්න අවශ්‍යයි. ඒත් එක්කම ඔයාට මෙතන පුළුවන් තමන්ගේ ෆොටෝ එකේ රේෂියෝ එක තෝරගන්න. ඉතින් සිම්පලි මෙතන ක්ලික් කරපුවාම අපිට රේෂියෝ බලා ගන්න පුළුවන්. ස්ක්වයර් සයිස් වලින් තියෙනවා. ඒත් එක්කම ලෑන්ඩ්ස්කේප් සයිස් එකෙන් තියෙනවා. ඒත් එක්කම පෝට්‍රේට් සයිස් එකෙන් තියෙනවා. ඉතින් ඔයාට ඕනේ කොයි වගේ සයිස් එකෙන්ද අන්න ඒක තෝරගන්න. ඉතින් මෙතනදී සිම්පලි මම ලෑන්ඩ්ස්කේප් තෝරගන්නම්. මෙන්න මේ විදියට ලෑන්ඩ්ස්කේප් තෝරගත්තා. ඉතින් ඊට පස්සේ මෙතනදී අපි ප්‍රොම්ප්ට් එකක් දෙමු අපිට ඉමේජ් එකක් ඕන විදියට කියලා. දැන් ඔයාලට මෙතන පේනවා මම ප්‍රොම්ප්ට් එකක් ලියලා ඉවරයි. ශ්‍රී ලංකන් wife and husband දෙන්නම උයමින් තමයි ඉන්නේ. එතකොට wife මොකද කරන්නේ? සාරි ඇඳගෙන ඉන්න ඕන. ඒත් එක්කම husband මොකද කරන්නේ? කලිසමකුයි ෂර්ට් එකක් ඇඳගෙන තමයි ඉන්න ඕන. ඉතින් මේ විදියට තමයි හැදෙන්න ඕන. ඒත් එක්කම දෙන්නම සතුටින් තමයි ඉන්න ඕන. මේ විදියට තමයි මම ප්‍රොම්ප්ට් එකක් දුන්නේ. ඉතින් බලමු මේක මේ විදියටම ක්‍රියේට් වෙයිද කියලා. ඉතින් සිම්පලි අපේ රේෂියෝ එක තෝරගෙන ඉවරයි. ඊට පස්සේ මම මෙතන arrow එකට ඒ කියන්නේ මෙන්න මේ arrow එකට create එකට ක්ලික් කරපුවාම අපි image එක මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් create වෙමින් තමයි තියෙන්නේ. ඉතින් චූටි වෙලාවක් අපිට ඉන්න වෙනවා. ඊට පස්සේ අපිට දකින්න හම්බ වෙවි අපි දීපු prompt අනුව අපිට image එකක් හැදිලාද කියලා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපි prompt එක දීපු විදිහටම මෙතන අපිට image එකක් create වෙලා තියෙනවා. wife මොකද කරන්නේ? සාරියක් ඇඳගෙන ඉන්නවා. ඒත් එක්කම husband මොකද කරන්නේ? shirt එකක් ඇඳගෙන ඉන්නවා. ඒත් එක්කම දෙන්න උයමින් තමයි ඉන්නේ තමන්ගේ කුස්සියේ. ඒත් එක්කම දෙන්න සිනාමුසු මුහුණකින් තමයි ඉන්නේ. ඉතින් මේ විදිහට තමයි අපි prompt එකක් දුන්නේ. ඉතින් ඒ විදිහටම image එක create කරලා තියෙනවා කිසිම ගැටලුවකින් තොරව. ඉතින් දැන් අපි බලමු අපි විසින් මේ create කරගත්ත image එක කොහොමද අපි save කරගන්නේ අපේ phone එකට හෝ වේවා එහෙමත් නැත්නම් අපේ PC එකට හෝ වේවා. ඉතින් simply මේ image එකට ඔයාලා right click දීපුවාම මෙන්න මේ save image කියලා තියෙනවා. ඉතින් simply මේ save image එකට අපි click කරපුවාම අපිට location තෝරන්න දෙනවා කොහෙද save කරන්නේ. ඉතින් simply මම download එකටම click කරපුවාම අපේ image එක save වෙලා තිනවා කිසිම ගැටලුවකින් තොරව. ඉතින් මේ විදිහට තමයි අපි image එකක් හදාගන්නේ prompt එකක් දීලා. ඊට පස්සේ දැන් මම ඔයාලට කියලා දෙනවා අපි දැන් හදාගත්ත මේ image එක කොහොමද අපි මේක වීඩියෝ එකට convert කරගන්නේ එහෙමත් නැත්නම් මේක animate කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව. ඉතින් මේ image එක වීඩියෝ එකට convert කරගන්න නම් මුලින්ම අපිට මේක save කරන්න වෙනවා. ඉතින් already අපි save කරගෙන ඉවරයි. ඊට පස්සේ අපිට යන්න සිද්ධ වෙනවා වීඩියෝ හදන නිසා මෙන්න මේ වීඩියෝ tab එකට. දැන් අපි වීඩියෝ හදන හන්දා මෙන්න මේ වීඩියෝ එකට අපි ක්ලික් කරන්න ඕන. ඉතින් simply මම මේ වීඩියෝ එකට ක්ලික් කරා. ඊට පස්සේ දැන් ඔයාලට බලන්න පුළුවන් අපි මෙන්න මේ වීඩියෝ tab එකට එහෙමත් නැත්නම් වීඩියෝ option එකට අපි ඇවිල්ලා ඉන්නවා. ඉතින් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් මම කලින් දීපු prompt ඒත් එක්කම මම කලින් upload කරපු image එක තමයි බලා ගන්න පුළුවන්. හැබැයි දැන් අපිට ඕන අලුත් එක ඒ හින්දා අපිට මේක මෙතනින් cut කරන්න සිද්ධ වෙනවා. ඉතින් simply මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් cut වගේ පුංචි icon
එකක් තියෙනවා. ඉතින් simply මේ icon එකට click කරපුවාම මේක cut වෙලා යනවා. ඉතින් simply ඒක cut වෙලා ඉවරයි. ඒත් එකම දැන් අපිට ඕන image එක මෙතනට load කරගන්න. ඉතින් simply image එක load කරගන්න නම් add කරගන්න නම් simply මෙන්න මේ add image එකට අපි click කරා. ඊට පස්සේ අපිට මෙතනදී window එකක් open වුණා. මම simply ඒ image එක save කරගත්තේ මෙන්න මේ download කියන option එකේ download එකේ. ඉතින් simply මෙන්න මෙතන අපේ image එක තියෙනවා. ඉතින් ඒක simply මම select කරගත්තා. ඒත් එක මෙතනදී open කරාට පස්සේ මෙතන අපේ image එක loading වෙමින් තමයි තියෙන්නේ. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ image එක මෙතනදී ලස්සන්ට loading වෙලා තිනවා කිසිම ගැටලුවකින් තොරව. ඊට පස්සේ මම මෙතන prompt එකක් විදියට දෙන්නම් මේ image එක තොරතුරු හැටියට. ඒ විදියට තමයි අපිට මෙතන video හැදෙන්න ඕන. ඉතින් බලමු මෙතන prompt එකක් දීලා ඒ විදියටම video හැදෙයිද කියලා. දැන් ඔයාලට පේනවා ඉතින් මෙතන මම ආයෙමත් prompt එකක් දුන්නා. මේගොල්ලෝ තමන්ගේ kitchen එක උයමින් තමයි ඉන්නේ. video එක generate වෙයිවිද කියලා. ඉතින් simply මේ විදියට prompt එකක් දීලා මෙන්න මෙතනදී generate කියලා option එකක් තියෙනවා. ඒකට අපි click කරා. click කරාට පස්සේ මෙතනදී අපිට බලා ගන්න පුළුවන් percentage එකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ percentage එක 100%ක් වෙච්චාම අපේ video එක 100%ක්ම complete වෙනවා. ඉතින් අපිට මෙතනදී පුංචි වෙලාවක් ඉන්න සිද්ධ වෙනවා. අපි පොඩි waiting කරමු මෙතන. දැන් ඔයාලට පේනවා මෙතන 150ක් වගේ හරි. තව චූටි වෙලාවක් ඉමු. දැන් අපිට පේන්න තියෙනවා මෙතන අපේ video එක generate වෙලා තියෙනවා. ඉතින් මේක අපි දැන් කරන්න ඕන මෙතන මෙන්න මේ timeline එකට ගේන්න ඕන. timeline එකට ගේන්න නම් අපි මුලින්ම මෙතන plus icon එකක් දීලා තිනවා. ඒ plus icon එකට click කරන්න ඕන. එතකොට අපිට මුලින්ම මෙතනදී timeline එකක් හදා ගන්න පුළුවන්. එහෙම කරේ නැත්නම් මෙන්න මේ කලින් අපිට හැදිලා තියෙන timeline උඩම තමයි මේක paste වෙන්නේ. ඉතින් අපිට පුළුවන් මෙතනදී අලුතින්ම timeline එකක් හදා ගන්න. එතකොට ඒ timeline එකට තමයි මෙන්න මේ video එක වැටෙන්නේ. ඉතින් simply මෙන්න මේ plus icon එකට මම click කරා. ඊට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අලුතින්ම අපිට මෙන්න මෙතන timeline එකක් හැදිලා තිනවා කිසිම ගැටලුවකින් තොරව. එතකොට මේ අපි load කරන video ඊළඟට මෙන්න මේ timeline එකට තමයි වැටෙන්නේ. ඉතින් simply මෙතන load කරන්න නම් මේ video එකට අපි click කරන්න ඕන මෙන්න මේ video එක උඩ. ඉතින් simply මම මේ video එක උඩ click කරා. click කරාට පස්සේ මෙන්න මෙතනදී අපිට option එකක් දකින්න හම්බ වෙනවා insert කියලා. ඉතින් simply මම මෙන්න මේ insert එක උඩ click කරා. ඊට පස්සේ දැන් අපේ video එක ලස්සන්ට මෙතන paste වෙලා තියෙනවා මෙන්න මේ timeline එකට කිසිම ගැටලුවකින් තොරව. ඉතින් simply අපි මේක play කරලා බලමු ඊළඟට කොහොමද මේකේ results එන්නේ කියලා. එහෙනම් දැන් මම මෙතන play button එක ඔබන්නම්. එතකොට අපිට sound එකත් එක්කම අහගන්න පුළුවන්. Now I am cooking Sri Lankan vegetables and foods. I am helping to cut vegetables. දැක්කනේ කොච්චර ලස්සනටද අපිට මෙයා වීඩියෝ එක ජෙනරේට් කරලා දීලා තිනවා කිසිම ගැටලුවකින් තොරව. ඉතින් මෙතනදී දැන් අපිට සිද්ධ වෙනවා මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව. ඉතින් simply ඩවුන්ලෝඩ් කරගන්න නම් මෙන්න මේ ෆයිල් එකට අපි යන්න ඕන. ෆයිල් එකේදී අපිට හම්බ වෙනවා මෙන්න මේ ඩවුන්ලෝඩ් කියන option එක. ඩවුන්ලෝඩ් එකේ යටතේ අපිට හම්බ වෙනවා MP4 වීඩියෝ. ඉතින් simply මේ MP4 එකට අපි ක්ලික් කරපුවාම අපේ වීඩියෝ එක ඩවුන්ලෝඩින් වෙනවා කිසිම ගැටලුවකින් තොරව. ඉතින් ටික වෙලාවක් හිටපුවාම අපේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් වෙනවා. එතකොට අපිට ඒක බලන්න පුළුවන්. දැන් ඔයාලට බලන්න පුළුවන් මෙන්න මෙතන අපේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් වෙලා ඉවරයි. ඊට පස්සේ මම මෙතන ඕපන් කරන්නම්. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපේ වීඩියෝ එක ප්ලේ වෙනවා ලස්සන්ට. ඉතින් මම මේ VLC ප්ලේයර් එකට ඩබල් ක්ලික් කරනවා. එතකොට ඒ වීඩියෝ එක ලස්සන්ට ප්ලේ වෙනවා සවුන්ඩ් එකත් එක්කම. ඉතින් අපි බලමු කොහොමද ඒකේ තියෙන ක්වොලිටි එක ඒත් එක්කම සවුන්ඩ් එක කොහොමද කියලා. ඉතින් අපි චුට්ටක් ඉන්න මෙන්න මේ විදියට අපේ ප්ලේයර් එක දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ වීඩියෝ එක. And there are so many people riding boats in the sea. Now I am cooking Sri Lankan vegetables and foods. I am helping to cut vegetables and cooking. ඉතින් මේ විදියට තමයි අපේ වීඩියෝ එක ප්ලේ වුණේ. එතකොට ලස්සන්ට මෙන්න මෙතනින් මේ සයිට් එකෙන් අපිට කිසිම ගාණක් ගෙවන්නේ නැතුව නොමිලේම ලස්සන්ට වීඩියෝ ජෙනරේට් කරන්න පුළුවන් කිසිම ගැටලුවකින් තොරව. වීඩියෝ විතරක් නෙමෙයි ෆොටෝ පවා අපිට මේකෙන් prompt දීදී අපිට ලබා ගන්න පුළුවන් කිසිම ගැටලුවකින් තොරව. ඉතින් මේ වීඩියෝ මෙතනින් සමාප්ත කරනවා. හම්බ වෙමු තවත් අලුත් වීඩියෝ එකකින්.